හයි ළමයි. ඉතින් එදා නෙතුට මොකද උනේ කියලා අරගෙනයි මං ආවේ. එදා වගේම අදත් මගේ කතාව අහන්න එන්නකෝ. බලා සිටි නිවස තේනු කොටස. හරි. අපි යන් කතාවට. ඉතින් පෙරදින රාත්‍රියේ බීඩපත්‍ර නෙතු නිදාගත්තේ නැහැ. දොර ඇතුලෙන් වගේම පිටිතිනුත් තට්ටු වුණත් ඇය අඬලා කෑගෙවෙන්නේ නැහැ. ඇය කරේ ඇඳේ කොනකට ගිහින් කකුල් දෙක ලං කරගෙන කණ්ණාඩිය දිහා බලාගෙන ඉන්න එක. ඒ ප්‍රතිබිම්බය තාමත් ඇය වගේ නොවුණා. ඒක හුස්මක් ගත්තේ නැහැ. ඒ කණ්ණාඩි ඉස්සරහින් ඉඳගෙන ඇය ඒ දිහාම බලාගෙන හිටියා. එක පාරටම නැතත් තට්ටු කිරීම ආරම්භ වුණා. මේ වතාවේ මන්දගාමීව හරිම විසීමෙන් කරනවා වගේ. එවිට ඇයගේ දුරකථනය නැවත නාද විය. ඔයා මීට වඩා හොඳට දැනගන්න ඕනි. ඒ තවත් කිරිපණිවිඩයක්. ඇය අත්වලින්ම ලිව්වා. ඔයා කවුද? මම මේකේ හිමිකරු. පිළිතුරු එන්න වැඩි වෙලා ගියේ නැහැ. ඇයට හුස්ම හිර වුණා වගේ දැනුණා. මොකද මේ ගෙදර ඇය කුලියට අරගෙන සතියක් වෙනවා. ඒත් මීට පෙර හිමිකරු කියා කවුරුත් කවදාත් ඇය දැනගෙන හිටියේ නැහැ. එක්වරම හිතා ගන්න බැරි දේ සිද්ධ වුණා. දොරෙහි යතුරු සෙමින් කැරකෙන්නට විය. ඒත් ඇය දොර අගුළු දාලා තිබුණේ. නමුත් අගුල ඇතුළින්ම හැරී ගියා. එවිටම ඇය බියෙන් නෙවුලා නැගිට ගොස් නැවතත් දොර අගුළු දැමීය. මේ කිසිවක් ඇයට සිතාගත නොහැකි විය. එවිටම ඇය කණ්ණාඩිය දිහා බැලුවා. එවිට ඇය දුටුවේ තම ප්‍රතිබිම්බය තනියම සිනාසෙනවා. ඒක පළමු වතාවට චලනය වුණා. ඇයගේ අත් ඉහළට උස්සන්න හැදුවා. ඒත් අත් උස්සගන්න බැරි වුණා. මොකද ඒ වෙලාවෙම ආයෙමත් දොර හිමින් විවෘත වුණා. එක පාරටම කාමරයේ සීතලෙන් දූවිලි වලින් එක ශබ්ද අමුතුමතු ගඳවල වලින් පිරී ගියා. ඒත් කිසිම කෙනෙක් ඇතුළට ආවේ නැහැ. ඒ නැවතත් දොර අගුළු දැමීය. ඒ ඇඳෙහි කොනකට වෙන්න ඉඳගත්තා. එවිටම ඇය දැක්කා කණ්ණාඩිය තුලින් ඇයගේ පිටුපස කවුරුන් හෝ ඉඳගෙන ඉන්නවා. ඇය බීතියෙන් එක්වරම හැරී බැලුවා. ඒත් කවුරුත්ම තමා පිටුපස පේන්න හිටියේ නැහැ. හපෝ කණ්ණාඩිය දිහා බැලුවා. කණ්ණාඩියේ තම ප්‍රතිබිම්බය තනිවම වුණා. ඒක ඇයගේ කණ්ඩසමින් කීවා දැන් මාරු වෙන වෙලාව කියලා. ඇය බය වුණා. ඒ මොහොතේම ඇයගේ දුරකථනය බිමට වැටුණා. ඒ සමගම තවත් පණිවිඩයක් දුරකථනයේ දිස්වුණා. ඔයාට යන්න පුළුවන්. මට ඉන්න ඕනේ. ඒ දැකීමෙන් ඇය පිටපත් වී ඇය හයියෙන් කෑ ගැහුවා. මුළු ගෙදරම තෝංකාර දුන්නා. කණ්ණාඩිය පවා ඇයගේ කෑ ගැසීමට ඉරිතැලී ගියා. එවිටම මුළු නිවසම අන්ධකාරයෙන් ගිලගත්තා. ඉතින් ළමයි අදට කතාව මෙච්චරයි. නෙතුට මොකද උනේ කියලා අන්තිම කොටසත් අරගෙන මම ඉක්මනට එන්නම්. බයි බයි.